දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ශනුද්‍රී ප්‍රියසාද් කියන්නේ අප රටේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පිනියෙක්, ඒ වගේම රංගන ශිල්පිනියෙක්, ඒ වගේම ඉදිරිපත් කිරීම පවා ඇය කරනවා. ප්‍රියසාද් පවුලේ ඉන්න දියණියන් තිදෙනාගෙන් දක්ෂතම දියණිය තමයි ශනුද්‍රී ප්‍රියසාද් කියන්නේ. ඉතින් ඇය හැම අතින්ම දක්ෂයි. සින්දු කියන්න, ඒ වගේම නිරූපණ ශාස්ත්‍රයට, රංගන ශාස්ත්‍රයට වගේම ඉදිරිපත් කිරීමටත් ඇය ඉතාමත් දක්ෂයි. ඒ වගේම ඇය ව්‍යාපාරිකාවක්. ඉතින් ඒ වගේම ප්‍රියසාද් පවුලේ දියණියන් තිදෙනාගෙන් රසික ආදරය වඩාත්ම දිනා ගැනීමට ඇය සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇයගේ YouTube නාලිකාවෙනුත් රසික ආදරය ඇය වඩාත් දිනාගෙන තියෙනවා. ඒකට සාක්ෂියක් විදිහට ඇය තවත් දින කිහිපයකින් ඇයගේ YouTube නාලිකාවේ මිලියනය පසු කිරීමට ආසන්නව සිටිනවා. ඉතින් අපි ඇයට සුබ පතමු ඇයගේ YouTubers මිලියනය සපුරාලීමට හැකියාව ලැබේවා කියලා. ඉතින් කෙසේ වෙතත් අද අපි කතා කරන්න යන්නේ ඇය විවාහ වීමට යන පුවත මේ දිනවල කවුරුත් කතා කරනවා. ඉතින් ඇය පසුගියදා ඇයගේ 28 වෙනි උපන්දිනය සැමරුවා. ඉතින් ඇය විවාහ වීමට යන්නේ ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ සමග. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ඉතාමත් අලංකාර නිවසක් මේ දිනවල තනමින් සිටිනවා. ඉතින් කෙසේ වෙතත් එම නිවසේත් වැඩ කටයුතු මේ දිනවල අවසන් වීගෙන යන බව තමයි ශනුද්‍රී ප්‍රියසාද් පැවසුවේ. ඉතින් නිවසේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසු විවාහ දිවියට එළඹෙන බව ඉංගියක් ඇය පළ කළා තියෙනවා. කෙසේ වෙතත් මේ වසර අවසානයේදී ඇයගේ විවාහ මංගලෝත්සවය ගන්න බව තමයි දැනට අපට දැනගන්නට ලැබිලා තියෙන්නේ. ඉතින් ඇය පවසන විදිහට නම් ඇයගේ ජීවිතයේ සාර්ථකම වසර මෙම වසරයි. එම නිසා බොහෝ දුරට මෙම වසරේ ඇයගේ විවාහ මංගලෝත්සවය ගන්න බවට තමයි ඇය ඉඟි පළ කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඒ ගැන වැඩිදුරටත් දැනගත් එකස අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.